හැමෝම සාදරයෙන් පිළිගන්නවා සිනෝ YouTube channel එකට. ඉතින් අද ඔයාලට මම රිවිව් කරන්නේ Home Sweet Home Rebirth 225 ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ඉංග්‍රීසි ෆිල්ම් එකක් සහ මේක සුපර්නැචරල් හොරර් ගණනයට අයිත් වෙන ෆිල්ම් එකක්. තායිලන්ත සහ ඇමරිකන් සමනිෂ්පාදනය කරන මේ ෆිල්ම් එක ඉවර වෙනකම්ම කම්මැලි නැතුව බලන්න පුළුවන්. විලියම් මොස්ලි, මිෂෙල් මෝරෝන්, පුරාසේ ස්ප්‍රබන් සහ ඇලෙක්සැන්ඩර් ලී ප්‍රධාන වශයෙන් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වේ. කතාවේ හැටියට ජේක් කියන්නේ පොලිස් නිලධාරියෙක්. එයා එයාගේ බිරිඳයි දුවයි එක්ක බැංකුවක වල නිවාඩුවක් ගත කරනවා. ඒදී එක shopping mall එකක් ඇතුළේ වෙඩි තැබීමක් සිද්ධ වෙනවා. මේ කට්ටියත් ඒකට මුහුණ දෙනවා. හැබැයි මේක සාමාන්‍ය වෙඩි තැබීමක් නෙමෙයි. ජේක් මෝල් එකේ ඉන්න මිනිස්සුන්ව බේර ගන්න මේ වෙලේට අත දාන එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ. එහෙනම් අපි බලමු මේ ෆිල්ම් එක රිවිව් කරලා මේකේ මොකද්ද වෙන්නේ කියලා. අපිට පේනවා මිනිහෙක් අමාරුවෙන් දුවගෙන එනවා. ඔහුගේ නම මෙක්. ඔහුගේ පස්සෙන් පොලිසිය පන්නනවා සහ මෙක්ට වෙඩි වැදිලා ඔහු එක තැනක ඇවිල්ලා එතන වැටෙනවා. ඔහුගේ ඉස්සරහට තවත් කෙනෙක් එනවා. එයා ඇවිත් කියනවා තමුන් මට පක්ෂපාතීත්වය දුන්නොත් මම තමුන්ට ජීවත් වෙන්න ඉඩ දෙනවා කියලා. ඔහුට කරගන්න දෙයක් නැති නිසා එයාට පක්ෂපාතී වෙන්නම් කියලා කියනවා. එයා බලගත යක්ෂයෙක්ව මායාකාරයෙක් වගේ කෙනෙක්. ෆිල්ම් එකේ මුල නිසා හරියටම දන්නේ නැහැ එයා කවුද කියලා. ඊට පස්සේ එයා ඔහුට යම් දෙයක් කරනවා. ඊට ටික වෙලාවකට පස්සේ පොලිසිය වුන් හිටිය තැනට එනවා. පොලිසිය එතනදී අద్భుත සිද්ධියක් දකිනවා. ඒත් එක්කම ෆිල්ම් එකත් පටන් ගන්නවා. භික්ෂුවක් ඉදිරියට වෙන්න තියෙන දේක් දකිනවා. ඒක පෙන්වන්නේ ආත්මයක් හෝ යක්ෂයන් මිනිස්සුම මරනවා වගේ සියල්ල විනාශ වෙලා යනවා. ඊට පස්සේ භික්ෂුව තමන්ගේ මාස්ටර්ට කියනවා සමා වෙන්න මාස්ටර් මම දැන්ම යන්න ඕන. මම එයාව නවත්තන්න ඕන කියලා. මාස්ටර් කියනවා විචයන් මැරිලා එයා මේ ලෝකෙන් යන්න ගිහින් එයාගෙන් තවදුරටත් තර්ජනයක් නැහැ කියලා. භික්ෂුව කියනවා මගේ තාත්තා මේ ලෝකෙට එන්න විදියක් හොයාගෙන එයා නවතින එකක් නැහැ පෘථිවිය ආපායක් කරනකම් කියලා. භික්ෂුව කියනවා මම දැකපු මේ දේ ඇත්ත වෙන්න කලින් මම යන්න ඕන කියලා. භික්ෂුව තමන් ඉන්න තැනින් යනවා. ඊට පස්සේ අපිට පේනවා ෆ්ලයිට් එකක් එයාපෝට් එකට ලෑන්ඩ් කරනවා. ඒකේ එන්නේ ෆැමිලි එකක්. ඒගොල්ලෝ ඇමරිකාවේ ඉඳලා නිවාඩුව ගත කරන්න තායිලන්ඩ් වලට එනවා. මේ ඉන්නේ මේ ෆිල්ම් එකේ මේන් ඇක්ටර්. එයාගේ නම ජේ. එයා පොලිසිය කෙනෙක්. මේන් එයාගේ බිරිඳ. එයාගේ නම ප්‍රෑන්ක්. සහ මේන් එයාගේ දූ. එයාගේ නම ලූ. එයාලා නවතින හොටෙල් එකකට යනවා. එයාලා කාමරේට ආවම දුව ඈත තියෙන දෙයක් පෙන්නලා එතනටම ආව එක්ක යනවාද කියලා ප්‍රෑන්ගෙන් අහනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඒ තැන දෙක්ට නිතරම කෝල් එනවා. මොකද එයා පොලිසිය කෙනෙක් නිසා. වටපිට බලවල එයාලා ඇවිදින ගමන් ඉද්දි ජේක් සහ ප්‍රෑන්ක් සිප ගන්න අවස්ථාවක් පෙන්නනවා. ඊට පස්සේ බලද්දි එයාලගේ දුව එතන නෑ. මෙයාලා හොඳටම බය වෙලා හැමතැනම එයාව හොයනවා. එයා ඉන්නේ අර භික්ෂුව ගාව. එයා එතනට ඇවිල්ලා තියෙන ලස්සන සමනලයේ දැකලා ජේක්ගේ භික්ෂුවට ස්තුතියි කියනවා දුව ගැන බැලුවට. දුව ජේක්ට කියනවා භික්ෂුව කිව්වා කියලා එයා අපිව දන්නවා කියලා. ඊට පස්සේ ජේක් කියනවා මම හිතන්නේ අපි මුණ ගැහිලා ඇති කියලා. භික්ෂුව කියනවා ඔව් අපි මුණ ගැහිලා නෑ ජේක් කියලා. ජේක් අහනවා භික්ෂුවගෙන් ඔයා කොහොමද මගේ නම දන්නේ දුව කිව්වද කියලා. දුව කියනවා නෑ මම කිව්වේ නැහැ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එතනින් යනවා. භික්ෂුව ආයෙත් ජේක්ට කතා කරනවා. භික්ෂුව මහා අමුතු දෙයක් ජේක්ට කියනවා. ලේවැකි සඳක් යට මරණය උපන් තැනැත්තා ඔබයි. ඔබ තමයි දොරටුවේ ආරක්ෂකයා. ඉක්මනින් ඔබට විශාල අභියෝග වලට මුහුණ දෙන්න සිදු වේවි. එවිට ඔබට සියල්ලම අයිමි වේවි කියලා කියනවා. ජේක් කියනවා මට මේක මොකක් ගැනද කියලා හිතා ගන්න බෑ. අපේ දුව බේරගත්තට මම ස්තුති වෙනවා කියලා එයා එතනින් යනවා. ජේක් දුවට චොකලට් අරන් දෙනවා. ඒක කන ගමන් ඉදි දුව ජේක්ට කියනවා මට කරාති ඉගෙන ගන්න ඕන කියලා. ජේක් කියනවා එතකොට ඔයාගේ බැලේ පන්තියට මොකද්ද වෙන්නේ කියලා. දුව කියනවා බැලේ වැඩක් නෑ කරාති කරන්න ඕන අම්මත් ඉස්සර කරාති ගැහුවා කියලා. ඊට පස්සේ දුව ජේක්ගෙන් පොරොන්දුවක් ගන්නවා ආයෙම ගියාම කරාති කරන්න දෙනවා කියලා. ජේක් පොරොන්දු වෙනවා. එතකොට යාළුවා ඉන්න shopping mall එකට ෆිල්ම් එක පටන් ගද්දි පෙන්නපු මිනිහා මෙක් මෙතනට එනවා. ප්‍රෑන්ක් ඇවිත් දුව එක්කන් යනවා වොෂ්රූම් එකට. මෙක් දකින්නවා දුවව. ඊට පස්සේ මෙක් ඇවිදගෙන යනකොට මිනිහෙක් ඇවිල්ලා එයාගේ ඇඟේ වදිනවා. ඒ මිනිහා මෙක්ට සොරි කියනවා වගේම මෙක් කියනවා නෑ මට අවුලක් නෑ කියලා මෙක් එතනින් යනවා. ඊට පස්සේ තමයි සුපිරිම කොටස පටන් ගන්නෙ. මෙක් අර මිනිහට වෙඩි තියනවා. ඊට පස්සේ මේ shopping mall එකේ ඇතුළේ ඉන්න හැමෝටම මෙක් වෙඩි තියන්න ගන්නවා. ඊට පස්සේ ඉක්මනට ජේක් ප්‍රෑන්ක් හොයාගෙන ගිහින් ප්‍රෑන්ක්ට කියනවා ඔයයි දුවයි හැංගෙන්න කියලා. ඊට පස්සේ ජේක් යනවා මෙක්ව හොයාගෙන. ඒත් එක්කම එතනට පොලිසියෙන් එනවා. ජේක් මෙක්ට වෙඩි තියනවා. එතනට තව පොලිස්කාරයෙකුත් එනවා. ඊට පස්සේ මෙක් කියනවා මාව මැරුවට ස්තුතියි. එයා කිව්වා දොරටුවේ මුරකරු මෙතන ඉන්නවා කියලා. එකපාරටම මෙක්ව පුපුරලා යනවා. ඒ එක්කම ජෙක් සහ අර පොලිස්කාරයාත් විසි වෙලා යනවා ඒ පිපිරුමත් එක්ක. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ප්‍රෑන්කෝයි දුවයි එයාලා හැංගිලි හිටිය එතනින් එළියට යනවා කොහොම හරි. එළියට ගිහින් බලද්දි ඔක්කොම මිනිස්සු සොම්බි වෙලා ඔක්කොම මරා ගන්නවා. එතනුත් බේරලා ගිහින් ඒ දෙන්න සාමාන්‍ය මිනිස්සු ඉන්න බස් එකකට නැගලා එතනින් යනවා. ටික වෙලාවකින් ජේක්ට පොලිසිය කෙනාට සීයනවා. එයාලා ඉන්න තැන එහා පැත්තේ පිටිපස්සේ ඇරලා ඉන්න ගෑනු කෙනෙක්ව දැකලා එයාලා ඒ ගෑනු කෙනාගේ අඟට යනවා. බලන් යද්දි එයත් අර විදිය සොම්බියෙක් හෝ යක්ෂයෙක් වෙලා එකපාරටම පොලිස්කාරයාගේ ඇඟට පැනලා පිහියකින් ඇරලා මරලා දානවා. ඒත් එක්කම ජේක් යට වෙඩි තිබ්බත් ඒ වගේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. එයා ජේක්ටත් පහර දෙනවා. ඒ වයින් කොහොම හරි බේරලා ජේක් පැන ගන්නවා. ජේක් කොච්චර දිව්වත් හැංගුණත් එයා තාම ඉන්නේ අර shopping mall එක ඇතුලේ. අර යක්ෂයා ආයෙත් ඇවිල්ලා ජේක්ට පහර දෙනවා. ජේක් එවිලෙත් බේරිලා එයාව කොහොම හරි බැඳලා දානවා.
ආයෙත් ටික වෙලාවකින් ජේක් දකිනවා අර යක්ෂයා බිත්තියක ලේ කුහරයක් ඇතුළකට යනවා. ඒත් එක්කම ජේක් එළියට ඇවිත් තමන්ගේ පවුල හොයාගන්න උත්සාහ කරනවා. ජේක් දකිනවා තමන්ගේ පිටිපස්සෙන් යක්ෂ ආත්මයක් මතුවෙනවා. ජේක් දුවල බිල්ඩින් එකක කණුවක පිටිපස්සේ හැංගෙනවා. ප්‍රෑන්ගුයි දුවයි යන බස් එක මෙතනින් එහාට අරගෙන යන්න බෑ හරවන්න වෙනවා කියලා බස් එකේ ඩ්‍රයිවර් ඒගොල්ලොන්ට කියනවා. ඊට පස්සේ ඒ දෙන්න බස් එකෙන් බැහැලා යනවා. ජේක් හැංගිලා හිටිය තැනින් ආයෙ දුවන්න පටන් ගන්නවා. අර යක්ෂ ආත්මේ ජේක්ගේ පස්සෙන් වෙනවා. දුවලා ජේක් අන්තිමට හිර වෙනවා. මොකද ඉස්සරහා බිත්තියක් තියෙන්නේ ආයෙත් පිටිපස්සට හැරෙන්නත් බෑ. ඒ වෙලේ කවුද කෙනෙක් එහා පැත්තේ තිබ්බ දොරක් ඇරලා ඉක්මනට ඇතුළට එන්න කියලා කියනවා. එයා කියනවා මෙතනදී ඔයාලට ප්‍රීටගෙන් කිසිම කරදරයක් නැහැ කියලා. ප්‍රීට කියන්නේ අර යක්ෂ ආත්මය. ජේක් අහනවා ඔයා කවුද කියලා. ඒත් එතනදී එයා කවුද කියලා කියන්නේ නැහැ. එයා කියනවා ඔයාට ආයෙමත් ඔයාගේ බිරිඳවයි දරුවවයි දකින්න ඕන නම් මාව අනුගමනය කරන්න කියලා. එයා ජේක්ව පල්ලෙහාට එක්කගෙන යනවා. බලන් යද්දී ඒ අර භික්ෂුව එයාගේ නම චෑන්. ජේක් අහනවා මම මේ දකින්නේ හීනයක් නේද කියලා. චෑන් කියනවා නැහැ හීනයක් නෙමෙයි දකින්නේ. හීනයක් නෙමෙයි නම් මම මේ කොහෙද ඉන්නේ කියලා ජේක් චෑන්ගෙන් අහනවා. චෑන් කියනවා මේ මගේ කාමරය කියලා. ඊට පස්සේ චෑන් ජේක්ව වාඩි කරවල සම්පූර්ණ කතාවම කියනවා. මේක තවත් යථාර්ථයක්. ස්වර්ගයත් නිරයත් අතර රාජධානියක්. චෑන් අහනවා ජේක්ගෙන් සාප්පුවේදී වෙඩි තිබ්බම ඒ කෙනා මොනා හරි ඔයාට කිව්වද කියලා. ජේක් කියනවා ඔව් එයා මට කතා කරේ මුරකරු කියලා. ඉස්සෙල්ලා ඔයත් පාක් එකේදී මට කතා කරේ එහෙම නේද කියලා ජේක් අහනවා. චෑන් කියනවා ඔව් දොරටුවේ මුරකරු කියලා. ඔයා එයාට ලේ චාරිත්‍රය අවසන් කරන්න උදව් කරා. ඒ කරපු දෙයෙන් ඔබ නිරයේ දොරටු විවර කරා. දැන් නිරයේ යක්ෂයන්ට පෘථිවිය සැරසැරීමට නිදහස තියෙනවා කියලා. දුර්වලින් අත්පත් කරගෙන ආත්ම එකතු කරගෙන මගේ තාත්තා එයාගේ මුළු ශක්තියෙන්ම නැවත පැමිණෙන්න තව ටික කාලයයි තියෙන්නේ. ඔහු ඉතා බලවත් නීචයෙක්. මේ සියල්ලන් පිටිපස්සින්නේ ඔහු දැනගෙන හිටියේ ඔයා ඒ කාලේදී සාප්පු සංකීර්ණයේ ඉන්නවා කියලා. ඒකයි ඒකේ මිනිමෙරුම කරන්න එයා මෙක්ක සම්බන්ධ කරගත්තේ. ඔයා ඒ වෙලේ මෙක්ක මරලා දැම්මම ඔයා චාරිත්‍රය ඉවර කරා. ඉක්මනින් නිරයේ දොරටු සම්පූර්ණයෙන්ම විවර වේවි කියලා චෑන් මෙක්ට කියනවා. ජෙක් කියනවා මොනව විශ්වාස කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ කියලා. මට මගේ පවුල හොයාගන්න විතරයි ඕනේ කියලා. ජෙක් එතනින් යන්න හදද්දි චෑන් කියනවා ඔයාලට එයාව හොයාගන්න පුළුවන් මට මේ වැඩේට උදව් කරාට පස්සේ කියලා. ජේක් අහනවා ඔයා දන්නවද එයාලා ඉන්න තැන කියලා. ඔයාගේ බිරිඳ සහ දුව හොටල් කාමරයට ආපහු යන ගමන් කියලා චෑන් කියනවා. ඒත් එක්කම ජේක් මෙතනින් යන්න හදනවා. චෑන් කියනවා මගේ උදව්නතිව ඔයාට එයාලව හොයාගන්න එතනදී බැරි වෙයි කියලා. ඔයාට විතරයි දොරටුව වහන්න පුළුවන්. මොකද ඔයා ඒකේ මුරකරු නිසා අපිට තියෙන තව සුළු කාලයයි කියලා චෑන් කියනවා. ජේක් කියනවා හරි අපායේ දොරටුව වහලා ඔයාගේ තාත්තා එන එක නවත්තමු. ඊට පස්සේ ඔයා මට මගේ පවුල හොයාගන්න උදව් කරන්න ඕන කියලා. චෑන් කියනවා හරි මම උදව් කරන්නම් කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ප්‍රෑන්ගුයි දුවයි හොටෙල් එක ඇතුළට එනවා. හොටෙල් එක ඇතුළෙත් මිනිස්සු මරා ගන්නවා. එතනනුත් බැලලා මෙයාලා කොහොම හරි මෙයාලා කාමරය ඇතුළට යනවා. කාමරය ඇතුළට ගියාට පස්සේ තමයි මේ දෙන්න කාමරේ වීදුරුවෙන් දකින්නේ මුළු නගරෙම විනාශ වෙලා කියලා. ඊට පස්සේ චෑන් ජේක් එක්කන් යනවා. ජේක් කනවා අපි මේ කොහෙද යන්නේ කියලා. චෑන් කියනවා මෙක් හොයාගන්න කියලා. එපාර ජේක් කියනවා මම යාව shopping mall එකේදී මැරුවා කියලා. මෙක් අපිව මගේ තාත්තා ළඟට එක්කයි කියලා චෑන් කියනවා. එතනදී අපි පැල්ම හොයාගෙන ගේට්ටුව වහන්න ඕන. පැල්ම කියන්නේ නිරේ දොරටුව වහන්න තියෙන එකම ක්‍රමය. ඊට පස්සේ ජේක් කනවා මගේ තාත්තට මෙක් ඕනේයි කියලා. චෑන් කියනවා මොකද එයා වාගේ ලෝකෙදි බල රහිතයි. මගේ තාත්තා නීචෙක් වෙන්න කලින් එයා යාගේ සාමියවල ෆ්‍රාක් එජරන්ට සේවය කරපු භික්ෂුවක්. බලයට කෑදර මගේ තාත්තේ එයාගේ ගුරුවරයාගේ සුද්ධ ලියවිලි දෙකක් මොහොරකම් කරා. ආරුක්කු සදාකාලිත්වය පිළිබඳ සුද්ධ ලියවිල්ල සහ ආත්ම ශක්තිය අවශෝෂණය කිරීමේ සුද්ධ ලියවිල්ල. ඒත් මේ සුද්ධ ලියවිලි පද හැම කෙනාටම නෙවෙයි. ඒවා නිසි ලෙස සකස් කරලා නැහැ. මේ සුද්ධ ලියවිලි පද ඔහු ගිල දැම්මා. ඔහු වැඩියෙන් දැනුම ලබා ගත්තරමට ඒක ඔහුගේ භෞතික ශරීරය වැඩියෙන් ගිල දැම්මා. තමන්ගේ ශරීරය අසාර්ථක වෙනවා කියලා දැනගත්ත විචියන් මම්මුලා වුණා. ඔහු සුද්ධ ලියවිල්ල ඉගෙනගත් බලය යොදාගෙන තවත් ශරීරයක් අත්පත් කර ගැනීමට උත්සාහ කළා සහ එය තමාටම අරගන්න උත්සාහ කළා. ඔහුගේ පුතාගේම දේහය පාවිච්චි කරා. ඒ කියන්නේ මගේ දේහය. මගේ අම්මා මැදිහත් වෙලා මාව බේරගත්තා. විචියන්ගේ ආත්මය මේ ලෝකෙන් පිටුවහල් කරා. ඔහුට භෞතික ලෝකයේ බලය අහිමි වුණා. අසාර්ථක ක්‍රියාවෙන් පස්සේ එයා තෑග්ග මට ඉතුරු කළා. ඒ සුද්ධ ලියවිලි වල බලය ගැන දැනුම මටත් තියෙනවා. මම ඒක අපහු දෙන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන් දෙනවා. චෑන් ජේක්ට කතාවම මේ විදිහට කියනවා. ඊට පස්සේ ජේක් දකිනවා කෙල්ලෙක්ට කරදරයක් වෙලා. එයාව බේරගන්න ජේක් එතනට යනවා. ජේක්ගේ ගෑනු කෙනාව කොහොම හරි එතනින් බේරගන්නවා වගේම මම ඔයාව කොහෙද හරි දැකලා තියෙනවා කියලා ජේක්ගේ ගෑනු ළමයාට කියනවා. ඒ ගෑනු ළමයාට කිසිම අයිඩියා එකක් නැහැ ඒ ගැන. එපාර ජේක් කියනවා shopping mall එකේ හිටියේ ඔයා නේද කියලා. ජේක් ඒ කෙල්ලවත් අරගෙන එතනින් දුවනවා. ඒත් එක්කම අර යක්ෂාත්මය ඒ කෙල්ලව අරගෙන එයාව මරලා දානවා. ඊට පස්සේ එතනට චෑන් එනවා. ජේක් චෑන්ට කියනවා මම එයාව සාප්පු සංකීර්ණයේදී දැක්කා මෙක් එයාව මැරුවා කියලා. චෑන් කියනවා ඒ ඇත්තටම ඇය නෙමෙයි. ඒ ඇයගේ ආත්මය. අර යක්ෂාත්මය ඇගේ ආත්මය ගිල දැම්මා. අනික ජේක් ඔයත් shopping mall එකේ පිපිරුමේදී මිය ගියා.
මට සමා වෙන්න ජේක් කියලා චෑන් කියනවා. ඔයාට මේ ලෝකයේ තුල තවත් භෞතික පැවැත්මක් නැහැ. මට මේ ශුද්ධ ලියවිලි ලෝකෙන් අතර ගමන් කිරීමට හැකියාව ලබා දී තියෙනවා. ඒ නිසා මම මෙතන වගේ මෙතනත් භෞතිකව ඉන්න පුළුවන් කියලා චෑන් කියනවා. එන්න ජේක් අපි මෙක් හොයාගන්න ඕන. ජේක් කනවා මෙක් මෙහෙදි ඉන්නේ කියලා. චෑන් කියනවා නෑ ඔහු ඉන්නේ වගේ කලින් ලෝකයේ කියලා. ජේක් කියනවා මම ආත්මයක් නම් මම කොහොමද එයාව නවත්තන්නේ කියලා. ඒකට අපිට ඔයා වෙනුවෙන් ద్వාරයක් සහ යාත්‍රාවක් අවශ්‍ය වෙනවා. මම මේක ඔයාට පෙන්වන්නම් කියලා චෑන් කියනවා. ප්‍රෑන්ක් විදියට නිදාගෙන ඉද්දි ප්‍රෑන්ක්ගේ නම කියලා කවුද කතා කරනවා. ඒක ප්‍රෑන්ක්ට ඇහෙනවා. ප්‍රෑන්ක් ගිහින් දොර ඇරලා බලනවා. බලන් යද්දි එතන ඉන්නේ ජේක්. ෆිල්ම් එක වෙනම පැත්තකට හැරලා යන්නේ හදන්නේ. ඒ නිසා අවධානයෙන් බලන්න ඕන. පොඩි තරක්වත් මිස් නොකර. ජේකුයි චෑනුයි අනිත් ලෝකෙට ඒ කියන්නේ භෞතික පැවැත්මක් තියෙන මිනිස්සු ඉන්න ලෝකෙට යන ద్వාරය හොයාගෙන ඊට පස්සේ ඒකෙන් ඒගොල්ලෝ අනිත් ලෝකෙට යනවා. ආවට පස්සේ තමයි ජේක් කණ්ණාඩියකින් දකින්නේ එයා ඉන්නේ වෙන කෙනෙක්ගේ මලර සිරුරක කියලා. මොකද ජේක්ට භෞතික පැවැත්මක් නැහැ. ඒ නිසා එයා මේ ලෝකෙට ආවම එයා වෙන කෙනෙක්ගේ සිරුරකට මාරු වෙලා ජේක් ඒක දැකලා කන්ෆියුස් වෙලා චෑන්ගෙන් අහනවා ඇයි මම මේ වෙන කෙනෙක්ගේ මල සිරුරක ඉන්නේ කියලා. චෑන් කියනවා මොකද ඔයාට යාත්‍රාවක් ඕන නිසා කියලා. ඒ කියන්නේ චෑන් කලින් කියනවනේ ඔයාට ద్వාරයක් සහ යාත්‍රාවක් ඕන කියලා. යාත්‍රාව කියලා තියෙන්නේ මේ වෙනත් කෙනෙක්ගේ මල සිරුරකට. චෑන් ජේක්ට කිනිස්සකුයි පිස්තෝලයකුයි දෙනවා. ඔහුට හානියක් කරන්න පුළුවන් මේ දෙකට විතරයි. මේ දෙක ඊටාම බලගතුයි. ඔයා මේකෙන් මෙක්ට වෙඩි තිබ්බොත් එයා එතනම අනිවාර්යෙන් මැරෙනවා කියලා චෑන් කියනවා. ඒත් එක්කම පෙන්නනවර ප්‍රෑන්කුයි දුවයි හොයාගෙන ආපු ජේක් ඇත්තම ජේක් නෙමෙයි කියලා. ඒ ඉන්නේ මේ මොකද මෙකුත් අර පිපිරීමේදී මැරුණා. ඒ නිසා මෙක්ටත් මේ ලෝකේ ඉන්න වෙන කෙනෙක්ගේ සිරුරක් අවශ්‍යයි. චෑන් කියනවා මෙක් ඉන්නේ ඔයාගේ පවුල ළඟ කියලා. ඒ එක්කම ඒ දෙන්න ඉක්මනටම හොටෙල් එකේ එයාගේ පවුල ඉන්න කාමරයට යනවා. එතනදී කවුරුත් නැහැ එයාලා යද්දි. ජේක් දකිනවා එයාගේ දුවයි බිරිඳයි පල්ලෙහාම ඉන්නවා. ජේක් ඉක්මනට එතනට යනවා. මෙක් ජේක්ට පහර දෙනවා. ප්‍රෑන්ක්ටයි දුවට හිතා ගන්න බෑ කවුද ඇත්තම ජේක් කියලා. මෙක් කියනවා එයා තමයි ජේක් කියලා. ජේක් කියනවා එයා තමයි ඇත්තම ජේක් කියලා. ඒත් ජේක් එහෙම කිව්වට අරගොල්ලන්ට පිළිගන්න අමාරුයි. මොකද ජේක් ඉන්නේ අරගොල්ලෝ අඳුරන්නේවත් නැති සිරුරක් ඇතුළේ නිසා. ප්‍රෑන්ක් එතන තිබ්බ කණ්ණාඩියකින් ජේක්ගේ සිරුර ඇතුළේ ඉන්නේ වෙන කෙනෙක් කියලා දකිනවා. මොකද කණ්ණාඩි වලට බොරු කරන්න බෑනේ. ඒ එක්කම ජෙක්කුයි මෙක්කුයි ෆයිට් කරගන්නවා. ඒත් එක්කම එතන වැටලා තියුණ චෑන් ජේක්ට දුන්න පිස්තෝලේ ප්‍රෑන්ක් අවුල ගන්නවා වගේම ප්‍රෑන්ක් වෙඩි තියන්න හදන්නේ. ජේක් කියනවා මම තමයි ජේක් මේ ඉන්නේ වෙන කෙනෙක් කියලා. මෙක් කියනවා මෙයා බොරු කියන්නේ මමයි ජේක් කියලා. දුව කියනවා ජේක්ට ඔයා ඇත්තම කියන්නේ නම් මට පොරොන්දු වෙන්න දියුරන්න කියලා. ඊට පස්සේ දුව දැනගන්නවා ඒ ඉන්නේ ඇත්තම ජේක් කියලා. මොකද ඒ දෙන්න දියුරුන විදිය මේක් දන්නේ නැහැ. ඒ නිසා ප්‍රෑන්ක් වෙඩි තියනවා. ඒත් ගොඩට එන්නේ මෙක් ඒ කියන්නේ වෙඩි තියලා තියෙන ජෙක් ඉන්න ශරීරයට. ඒ එක්කම මෙක් ප්‍රෑන්කුයි දුවයි එක්ක යනවා එයාලගේ ලෝකෙට. චෑනුයි ජෙකුයි පෙන්නනවා. දැන් මෙක් ඉන්නෙත් භෞතික ලෝකෙ නෙමෙයි. ජෙක් සහ චෑන් ඉන්නෙත් භෞතික ලෝකෙ නෙමෙයි. චෑන් ජෙක්ට කොලයක් දීලා කියනවා මෙක් හොටෙල් කාමරේ ඉද්දි කොලයක දිශාවක් ලියලා මට මේක එතන ෆෝන් එක ගාව තියලා හම්බුනේ. ඒ දිශාවෙන් පෙන්වන්නේ පුරාණයේ ඉඳලා පැවතගෙන එන පැරණි මන්ත්‍ර ගුරුකම් කරපු අය විසින් භාවිතා කරපු තැන. එයාලා ඔයාගේ බිරිඳයි දුවයි එහෙ ගිනිහින් තියනවා කියලා චෑන් කියනවා. එතන තමයි අපාය දොරටුව සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් තැන වගේම සම්පූර්ණයෙන්ම වහන්නත් පුළුවන් තැන කියලා චෑන් විජකිය ඉක්මනට එතනට යනවා. ඒත් එක්කම පෙන්වන්නේ මෙක් ප්‍රෑන්කුයි දුවයි ඒ තැනට ගෙනහිලා තියෙනවා. එතනට විචියන් එනවා. ඒ කියන්නේ චෑන්ගේ තාත්තා. මෙක් කියනවා විචියන්ට මම දොරටු බාරකරුගේ ලේ ගෙනාවා කියලා. විචියන් කියනවා ඔයා හොඳට කරා මෙක් මේ වැඩේට ඇගේ රුධිරය ප්‍රමාණවත් වේවි කියලා. ඒගොල්ලෝ හදන්නේ අපාය දොරටුව සම්පූර්ණයෙන්ම විවෘත කරන්න. විජයන් ජෙග්ගේ දුව මරන්න හදනවා. මොකද ජෙග්ගේ දොරටු පාලකයා. එයාගේ දුවගේ ඇඟේ තියෙන්නේ ජෙග්ගේ ලේ නිසා. දුවව මරන්න හදනකොටම ජෙග් එතනට එනවා. එතන හිටපු සේරටම ජෙග් පහර දෙනවා. ප්‍රෑන්ක් එයාව අල්ලගෙන හිටපු කෙනාටත් ගහලා පිස්තෝලෙන් විජයන් ගාව තිබ්බ ආයුධයට වෙඩි තියනවා. ඒත් එක්කම ප්‍රෑන්ක් ජෙග්ට ඒ පිස්තෝලේ දානවා. ජෙක් ඒකෙන් මෙක්ට වෙඩි තියනවා. ඒත් එක්කම අර යක්ෂයාත්මේ ප්‍රීට ඇවිත් මෙක්ක මරලා දානවා. චෑන් එතනට එනවා. විජයන් එයාගේ පුතා චෑන්ට කියනවා ඔයාට මාව නවත්තන්න බැහැ කියලා. ජෙක් පිටිපස්සෙන් ඇවිල්ලා විජයන්ට අර කිනිස්සෙන් අනිනවා. විජයන් කියනවා ඔයා හරියටම ඇත්ත දන්නේ නැහැ. ගේට්ටුව වැසීමට ඔයා ඒ හරහා යා යුතුමයි. ඒ නිසා කොහොමුණත් ඔයාටත් අපායට යන්න වෙනවා කියලා විජයන් එතනම මැරෙනවා. චෑන් කියනවා මට සමා වෙන්න ජෙක්. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. ඔයාටත් මේ දොරටුව හරහා යන්න වෙනවා. ඒ කියන්නේ ඔයාටත් අපායට යන්න වෙනවා. ජෙක් තමන්ගේ බිරිඳවයි දුවවයි අන්තිම පාරට සිපගෙන ඒ දොරටුව හරහා යනවා. ඒත් එක්කම ප්‍රෑන්කුයි දුවයි එයාලගේ ආච්චිලා යනවා පෙන්නනවා. ජෙක් දොරටුවෙන් ඇතුල් වෙනවා පෙන්නනවා. ඒ එක්කම ජෙක්ක පිච්චිලා අළු වෙලා යනවා. කාලයකට පස්සේ අපාය දොරටුවට ඇතුල් වෙන තැන තිබ්බ තැනට ගෑනු කෙනෙක් එනවා. අපිට එයාව පෙන්නන්නේ නැහැ. ඒ එක්කම මේ ෆිල්ම් එක අවසන් වෙනවා. මම මේක එක කොටසක් අන්න ඇර ඔයාලට ෆුල් රිවිව් එකක් දුන්නා. මාත් එක්ක වීඩියෝ එක අවසන් වෙනකම් ඇඳලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම සිනෝවේ YouTube channel එක දැන්ම subscribe කරන්න. පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ අලුත්ම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න. නැවතත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.